එමෙන්න අපි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ආශිර්වාදලා දවසක් නිසා ක්‍රිස්තියානි ධර්මයේ තුල ඉගැන්වීම් තුල මේ සතිය තාමත්ම විශේෂ වූ සතියක්. ඒ මේ සතිය විශේෂ වූ සතිය මේ ඇවිල්ලා ජේසුස් වහන්සේගේ පොළොවේ මාංශයක් අරගෙන ජීවත් වෙන්නා වූ අන්තිම දවස් කීපය. අන්තිම දවස් කීපය. අපි සමරනවා මේ සිකුරාදා. අපි කියනවා මහ සිකුරාදා. හරි ලස්සනයි වචනේ. මහ සිකුරාදා. මහ සිකුරාදා කියන අදහස ජේසුස් වහන්සේ ස්වකීය කැමැත්තෙන් තමාගේ ජීවිතය ඔබ නිසා මා නිසා පූජා කරපු දවස. ඒ දවසට කියන අපි මහා සිකුරාදා. ඒ වගේම එන්නා වූ ඉරිදා අපි කියනවා පාස්කු ඉරිදා. ජේසුස් වහන්සේ මරණය පරාජය කරමින් නැගිටුණා වූ දවස. පාස්කු ක්‍රිස්තු මේ උදෑසන මම අවිද වෙලා මෙනෙහි කරන විට ශුද්ධාත්මයන් වහන්සේ මට කතා කරනවා අමුතු සිතුවිල්ලක් මට ආවා. ඇත්තට ජේසුස් වහන්සේට මේ සතියේ ලොකුම අමාරුව මොකක් වෙන්නේ නැද්ද? What was Jesus' biggest challenge ලා කියන එක. මට කොහොමද කතා කරේ ජේසුස් වහන්සේ? ජේසුස් වහන්සේ පාස්ටර් ජූඩ් කුරුසෙට ගියේ එකද ජේසුස් වහන්සේ තිබුණා වූ ලොකුම අමාරුව? නැත්නම් ජේසුස් වහන්සේ ළඟින්ම ආශ්‍රය කළා කණ්ඩ බොණ්ඩ දීලා ජේසුස් වහන්සේව ළඟම යාළුවා ජේසුස් වහන්සේව පාවා දුන්න එකද ජේසුස් වහන්සේට වැඩිපුරම අමාරු වෙන්නේ නැත්තේ? ඔබ ටිකක් හිතලා බලන්න. ජේසුට ඇත්තට මොකද්ද ලොකුම අමාරුව? කුරුසෙට ගිය එකද අමාරු වෙන්නේ නැත්තේ? නැත්තම් ජේසුව ළඟම කෙනා ජේසුව පාවා දුන්න එකද? මට ඒ ගැන බ්‍රදර් බෙනට් මේ උදෑසන මම මෙනෙහි කරන්න පටන් ගත්තා. කවදාකවත් මට ඒ වගේ සිතුවිල්ලක් ඇවිල්ලා නැහැ. කුරුසෙට යන එකට වඩා පාස්ටර් ක්‍රිස්ටෝ අමාරුම වෙන්නේ නැත්තේ ඒකයි. ඔබෙත් මගේ ජීවිතේ ටිකක් හිතලා බලන්නකෝ. කොච්චර අමාරුකම් මැද්ද ගියත් ප්‍රශ්නයක් නැහැ වගේ. නමුත් අපි ආදරය කරන, අපි විශ්වාස කරන, අපි ළඟින්ම තියාගෙන ඉන්න කෙනෙක් අපිව පාවා දෙනකොට ඇති වෙන හැඟීම කොහොමද? ඒක ටිකක් අමාරුයි වගේනේ. ඒ සිතුවිල්ල ටෙක්ලා ටීචර් මේ උදෑසන දෙවියන් වහන්සේ මාත් එක්ක ගනුදෙනු කරන්න පටන් ගත්තා. එම මෙනෙහි කරනකොට උන්වහන්සේ මට මෙහෙම කියනවා. අද ක්‍රිස්තියානි සභාවත් පේතෘස් වගේලු. උන්වහන්සේව පාවා දෙන සභාවක්ලු. ටිකක් හිතලා බලන්න. සභාවත් ශිෂ්‍යශීල ඒ වගේලු. ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙන සභාවක්ලු. කුරුසයට යන එක අමාරු නැහැ. පාවා දීම ගොඩාක් අමාරු වෙන්න ඇති. මේ ආශිර්වාදලත් උදෑසන ඔබෙන්ම ප්‍රශ්නයකුත් අහන්න. මම ක්‍රිස්තුස් වහන්සේව පාවා දෙන කෙනෙක්ද? අද ඔබ ක්‍රිස්තුස් වහන්සේව පාවා දීලා කුරුසියට ඔබට ගෙනියන්න බෑ. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යතාවය ප්‍රතික්ෂේප කරන විට උන්වහන්සේ ඔබට දී තිබෙනා වූ කැදවීම් වගකීම් ඔබ පැහැර හරින විට ඔබ දන්නේම නැතු ඔබත් කරන්නේ මොකද්ද? උන්වහන්සේව පාවා දෙනවා. සභාව උන්වහන්සේව පාවා දීලා. මට ඒ ගැන හිතනකොට මං හිතුවේ ස්වාමීනි උදව් කරන්න. වහන්සේව පාවා නොදෙන සෙනගක් වෙන්නට ඕනේ. ඔබ ඔබෙන් අහන්න මේ ආශිර්වාදවලට උදෑසන
මම ස්වාමින් වහන්සේව පාවා දෙන කෙනෙක්ද? රාජගිරිය සිංහල සභාව පාස් ජූඩ්ගේ නායකත්වයේ යටතේ සිංහල සේවය ඔබ ජේසුස් වහන්සේව පාවා දෙන සේවයක්ද? ඔබ තමයි උත්තරය දන්නේ. කුරුසට යන එක අමාරුයි තමයි. නමුත් ඊට වඩා අමාරු මොකද්ද? පාවා දුන්න එක. මනුස්සයාගේ ජීවිතේත් ඒකයි. ගොඩක් කට්ටිය ජීවිතේ කලකිරෙන්නේ, ජීවිත අතහරින්නේ ඔහොම මිනිස්සු පාවා දුන්න නිසා. ඒක දරා ගන්නට බැරි කමක් තිබෙන නිසා සුගා. නමුත් මේ උදෑසන මේ විශේෂ වූ සතියේ ඔබ ටිකක් ඒ ගැන සිතන්ට. පේතෘස් කරපු දේ ස්වාමීනි අපිට නොකර සිටින්ට උදව් කරන්නට. මට වහන්සේ පාවා දෙන කෙනෙක් වෙන්න හොඳ නැහැ. නමුත් පේතෘස්ගේ ජීවිතයෙන් අපි ඉගෙන ගන්නේ චමින්ද මොකද්ද? ඔමේ ඔක්කොම කරලා හරි තීරණයක් ගත්තා. මං හැරෙන්න යනවා කියන එක. ආමෙන්. මේ ජේසුස් එක්ක යන ගමනේ තියෙන විශේෂත්වය තමයි අපිට නිතරම හැරෙන්න උන්වහන්සේ අවස්ථාවක් දෙනවා. ඒ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕනේ. එනිසා මේ උදෑසන මගේ උත්සාහය මේ විශේෂ වූ සතියේ මේ ඔබට කතා බහ කරන්නට පුංචි පණිවිඩයක්. පියෙකුගේ අදහස් සිතුවිලි පුත්‍රයෙකුට. පියෙකුගේ සිතුවිලි අදහස් පුත්‍රයෙකුට. මුළු බයිබලයේම ඔබ කියවලා බැලුවොත් ලලානංග ඇත්තටම ඔයක තමයි අදහස. මොකක්ද අදහස? තාත්තා කෙනෙක් දරුවන්ට තාත්තගේ සැලැස්මල් අදහස් සිතුවිලි බලාපොරොත්තු ප්‍රකාශ කරන එක තමයි බයිබලේ. මුළු බයිබලේ එකයි. පියෙක් විසින් තමාගේ දරුවන්ට දුන්නා වූ පොතක්. ඒ පොත හරි විශිෂ්ට පොතක්. ඒ පොතේ ලියලා තියෙන පියාගේ සියලු දේවල්. ඔබ නිකන් හරි හිතුවොත් මට තාත්තා කෙනෙක් හිටියේ නැහනේ. මට හොඳ අවවාද දෙන්න. අද අවාසනාවන්තකමකට ගොඩක් ළමයින් හැදෙන්නේ ඒ වගේ යුගයක. හොඳ අවවාද දෙන්න තාත්තලා නැහැ. හොඳ ආදර්ශයක් පෙන්වන්න දෙමව්පියනුත් නැහැ. නමුත් ඔබට හොඳ තාත්තා කෙනෙක් හිටියේ නැතුණත් දුක් වෙන්න එපා. බයිබලේ කියනවා ජේසුස් වහන්සේ ස්වර්ගයේ පියා කියන එක. ඔබට ඒ පියාගේ අදහස් අවවාද ලැබුණම මේ පොළොවේ ඉන්න තාත්තලාගේ අවවාද අදහස් වලට වඩා හොඳයි. මේක තමයි ඇත්ත. ඒ නිසා තාත්තා කෙනෙක්ගේ අවවාද ලැබුණ නැහැ කියලා ඔබට විනාශ වෙන්නේ නැහැ. මේ ස්වර්ගීය පියාගේ අවවාද ටික ඔබ අල්ල ගත්තොත් මුළු ජීවිතේම ඔබේ වෙනස් කර ගැනීමේ හැකියාවක් තමාට තිබෙනවා. ඉතින් මේ උදෑසන මගේ උත්සාහය පියෙකුගේ සිතුවිලි අදහස් බලාපොරොත්තු තමාට ගෙනෙන්න. මේවා ගේන්නේ වෙන මොකුත්ින්ද නෙවෙයි. ඔබට ජේසුස් වහන්සේ ආගමක් හැටියට අදහන්න නෙවෙයි. නමුත් ඇත්තට ජේසුස් වහන්සේ පියෙක්. උන්වහන්සේ පෙම්වර පියෙක්. ඒ පියාව ඔබ අල්ල ගන්නට ඕනේ. මේ තාත්තව අල්ල ගත්තොත් ඔබට ගමනක් යන්න පුළුවන්. මේ තාත්තගේ අදහස් පිළිපැද්දොත් ඔබේ ජීවිතයටම ඒක ආශිර්වාදයක් වෙන්නට යනවා. ඒ හේතුව නිසා තමයි මේ උදෑසන ඔබ මේක තදින්ම අල්ල ගන්නට ඕනේ. ජේසුස් වහන්සේ ආගමක් නෙවෙයි. ඔබ නිතරම දන්නවා අප ඒක කියනවා. ජේසුස් වහන්සේ පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ මූලික ස්වરૂපය තමයි උන්වහන්සේ තාත්තා කෙනෙක්. ඒ තාත්තා මටත් ඔබටත් අවවාද දෙනවා.
ඒ අවවාද පිළිපදින එක ඔබෙත් මගේත් යුතුයකම. තව ටික මොහොතකින් ඔබට පුංචි වීඩියෝ එකක් නෑ වීඩියෝ එක මේකට එපා මේ සර්විස් එකේ වීඩියෝ එක අපි මිස් කරමු. okay, let's miss the video for this service. worship team එක ඉන්න ටිකක් කියමු. කේෂාන්ට තමයි ගොඩක්ම අමාරු ඇති වාඩිලා ඉන්න නිසා නෙමෙයි. එහෙම නේද? වාට තමයි ගොඩක් අමාරු මට තේරෙනවා. අනිත් කට්ටියට නමුත් මේ මා සමග පළවෙනි රාජාවලිය පොතේ අපි යනවා බයිබල් පදයක් අපි කියවන්නට මේ උත්සාහ දරන්නේ. පළවෙනි රාජාවලියේ 3 වෙනි පදයට right. පළවෙනි රාජාවලියේ 2:3 මේ විදිහට කියනවා නුඹ කරන සියල්ලේදී නුඹ යන සෑම තැන්වලදී නුඹට සුභ සිද්ධිය වෙන පිණිසත් ස්වාමින් වහන්සේ මට කතා කොට නුඹේ පුත්‍රය වූ තමුන්ගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මා ඉදිරියේ සැබෑ කමින් හැසිරෙන හැටියට තමුන්ගේ මාර්ගය බලා ගන්නෝ නම් ඊශ්‍රායල් සිංහාසනයේ පිට නුඹට නැතුව නොයන්නේ උන්වහන්සේ කිව්වාය. තමාගේ වචනය උන්වහන්සේ ඉෂ්ට කරන පිණිස. මේක ඇවිල්ලා දාවිත්තුමා ලලනංගා ඔහුගේ අන්තිම හුස්ම ටික යනක් වෙලාවේදී ඔහුගේ පුතාට දෙන අවවාද. මම කෝගේ මේ සතියෙත් ඒ වගේ සතියක්. ජේසුස් වහන්සේගේ අන්තිම හුස්ම ටික යන්නට පෙර උන්වහන්සේ ගොඩක් දේවල් කිව්වා. සාමාන්‍ය අන්තිම වචන ටික හරිම වැදගත් වචන ටිකක්. මෙන්න තාත්තා කෙනෙක් පුතෙක්ට ජොනාබෝයි අවවාද දෙනකොට මේ බයිබල් පදේ මට ඕනේ ඔයගොල්ලෝ අල්ලගන්න මොකක්ද දන්නවද ජූඩි බෝයි? ඉස්සෙල්ලම අල්ලගන්න ඕනේ පියාගේ හදවත. මොකද්ද මේකේ පියාගේ හදවත? ඔය පළවෙනි කොටසේම ලියා තිබෙනවා තාත්තගේ හදවත. මොකද්ද? නුඹ කරන සියල්ලේදී නුඹ යන සෑම තැන්වලදී නුඹට සුභ සිද්ධ වෙන පිණිසත්. පියාගේ හදවත ඔබට වැටහෙනවද? මොකද්ද පියාගේ හදවත? ඔහුගේ දරුවාට යන තැන මොකද්ද වෙන්න ඕනේ? සුභ සිද්ධ වෙන්න ඕනේ. කරන හැම දෙයක්ම සාර්ථක වෙන්නට ඕනේ. තාත්තා පුතාට කියන පුතේ මගේ හදවතේ ආසාවක් තිබෙනවා. ඒ ආසාව තමයි ඔබ ජීවිතේ සඵල වෙන්න ඕනේ. ඔබ ජීවිතේ පළදරන කෙනෙක් වෙන්නට ඕනේ. ඔබ ජීවිතේ ජය ගන්නා වූ කෙනෙක් බවට ඔබ පත් වෙන්නට ඕනේ. තාත්තගේ හදවත ඒකයි. අද ජේසුස් වහන්සේගේ හදවතත් මොකක්ද? ඔබ පොළොවේ හැම අතකින්ම සඵල වන එකයි. ඔබ පළදරන එකයි. ආශිර්වාද ලද්දෙක් වෙන එකයි. පියාණන්ගේ හදවත ක්‍රිස්තියානි සභාව දන්නේ නැති නිසා ගොඩක් මිනිස්සු අවුලෙන් වියවුලෙන් ජීවත් වෙනවා. එනිසා තමයි මේක ධර්මයක් නොවේ. මේක ඇවිල්ලා සම්බන්ධකමක්. මේ සම්බන්ධකමේ පියාගේ හදවත අල්ලගෙන තාත්තගේ හදවත උන්වහන්සේට ඕනේ. ඔබ සඵල වෙනවා දකින්න. ඔබ පළදරනවා දකින්න. ඔබ ඉන්නවට වඩා හැම අතකින්ම ජීවිතේ යහපත් වෙනවා දකින්න තමයි උන්වහන්සේට ඕනේ. කොච්චර දෙයක්ද? මම කිව්වාගේ සමහරකට ඔබේ තාත්තා ඔබට ඒ දේ කියලා නැතුව ඇති. නමුත් තාත්තන කිව්වට ස්වර්ගයේ පියා ඔබට කියනවා. ආමෙන්. ස්වර්ගයේ පියා කියන මගේ ආසාව ශීලා ඔයා සඵල වෙනවා දකින්න. ආමෙන් සෑම්ට කියන්නත් ඒකයි. සෑම් ඔබ මගේ පුතා නිසා මට ඕනේ ඔබේ ජීවිතේ හැම අංශයකින්ම ඔබ ඉදිරියටත් ඉහළටත් යනවා දකින්න. මේක තාත්තගේ හදවත ඇන්ටෝ කාටද? දරුවන් ගැන. තාත්තගේ හදවතේ ඔබ ගැන තිබෙන දේ. දාවිගේ පුතාට කියලා පුතේ මට ඕනේ. මම හරි ආසයි පාස්ටර් ක්‍රිස්ටෝමල්ලිය මේකට. ඔබ යන හැමතැනම ආමෙන්. ඔබට සුභ සිද්ධ වෙන්න ඕනේ. අපි කොච්චරනම් තැන්වලට යනවද? මම යන තැන. මම සිංහයා වගේ යන්නේ මේ අදහස නිසා තමයි. ඇයි?
මට හිතන්නේ මට තමයි එළිලා තියෙන්නේ. ඩිෂාන් ඔබ යන තැන ඔබට සුබ සිද්ධ වෙන්න යනවා. ආමෙන්. ඕ. ඔබ කරන සියල්ලක්ම සඵල වෙන්න යනවා. තාත්තගේ සිතුවිලි නිසා මට කිසි බයක් නැහැ ජීවිතය ගැන. ආමෙන්. මම මිනිස්සුක කතා කරනකොට, උගන්වනකොට, යාඥා කරනකොට, ව්‍යාපාරක කටයුතු කරනකොට ඕන කෙනෙක් කතා කරනකොට මගේ එඩිටර්කම එන්නේ ඒ එළිදරව්ව තුලින් තමයි. මම දන්න මම කරන හැම දෙයක්ම සඵල වෙන්න යනවා. ඔව් කිසි සැකයක් නැහැ මට. මම කොහේ ගියත් එමෙන් නියගියක් තියෙන තැනකට ගියොත් මම දන්න මම යන නිසා එතන වතුර ටිකක් එන්න යනවා. ආමෙන්. ඔව් මගේ ඇදහිල්ල එච්චරයි. ඔව් මම ගියාට පස්සේ ඒකත් මම අරගෙන යනවා. ආමෙන්. මගේ විශ්වාසය. මම විශ්වාස කරන එක ලියා තිබෙන්නේ මේ විදිය. කේෂන් ඔය යන තන සුබ සිද්ධි වෙන්න යනවා. ඒ නිසා බයෙන් යන්නේ නැහැ. සැකයක් නැහැ. ඇයි? එම තමයි ලියලා තියෙන්නේ. නමුත් මේක තේරුම් ගත්තේ නැති කට්ටිය තමයි බයෙන්, සැකයෙන්, අවුලෙන්, වියවුලෙන් ජීවත් වෙන්නේ. මොකටද? මොකද උන්වහන්සේ කියන්නේ ඔබට සුබ සිද්ධ වෙන්නට යනවා. කරන කියන හැම දෙයක්ම සඵල වෙන්නට යනවා. බය වෙන්න දෙයක් නැහැ. ළඟ ඉන්න කෙනාට හැරිලා කියනවද? බය වෙන්න දෙයක් නැහැ. ආමෙන්. ඇයි? තාත්තගේ සිතේ ඔබ ගැන ආසාවක් තිබෙනවා. ආමෙන්. පියාගේ සිතේ ඔබ ගැන ආසාවක් තිබෙනවා. ඒ ආසාව නම් ඔබ සඵල වෙන එකයි. මේ සඵලත්වයේ තුල ආර්ථිකයේ පමණක් නෙවෙයි මානසික සඵලත්වය, ශාරීරික සඵලත්වය. එහෙමයි. මම ළඟදී ගියා මේක ඇත්ත. පාස්ටර් ජූඩ් මම ළඟදී ගියා කොන්ෆරන්ස් එකක් කරන්නට. වයසක පාස්ටර් කෙනෙක් මාත් එක්ක කතා කරන මම හිතන්නේ එයා YouTube එකේම දැකලා නැති නිසා එයා මාව දන්නේ නැද්ද කොහෙද එච්චර. උලා හිනාවේ මම කියනකොට මම ඒක කිව්වා මේ අපේ මෙන්ස් විමෙන්ස් එකෙත් ගිහිල්ලා. මට කතා කරනම මට කියනවා මේ ෂෝක් නියමයි අපේ ඔයාගෙන ඔක්කොම කියලා මට කියනවා මේ පාස්ටර් මගේ දුවෙක් ඉන්නවා තම කසාද බැදලා නැහැ කිව්වා. උගල hina වෙන්න ඉපා මේ ඇත්ත කතාව. පාස්ටර් මගේ දුවෙක් ඉන්නවා තම කසාද බැදලා නැහැ කිව්වා. ඒක කියනකොට ළඟ තව පාස්ටර් කෙනෙක් ඒ පාස්ටර් කියනවා මෙයාට ලොකු දුවලා ඉන්නවා. ඔව් මේ ඇත්ත කතාව. යාගේ ට්‍රයි එකේ යාගේ ලොකු දුව මට කසාද බඳලා දෙන්න. මිනිහාගේ ලොකු දුවට වඩා මගේ ලොකු දුව වැඩිම. සීරියස්ලි. ඇන්ටෝ කේගොල් වල වෙච්ච දෙයක්. වා හිටියන්නේ මාත් එක්ක. ඔව්. කොහොමද වැඩේ? ඔව්. මට හිතුණා එතකොට ඊළඟ පාට යනකොට නෝනාගේ දරුවෝ දෙන්නගේ ෆොටෝ දෙකක් අරගෙන යන්න ඕනේ. මොකද නැත්තම් මගේ නෝනට මේක ආරංචි වුණොත් මාව යවන්නේ නැහැ මේ ලංකාවේ වටේම ගිහලා මෙම සේවයක් කරන්න. ඔව්. දෙවියන් වහන්සේ ඔබ හැම අතකින් සඵල වෙනවා දකින්නට ආසයි. ඔව්. හැම අතකින්ම. ඒ නිසා දැන් සුවයත් උන්වහන්සේගේ ආසාවක් එමේ. සුව වීම උන්වහන්සේගේ ආසාවක්. මෙතන ඉන්න අපේ අම්මා කෙනෙක් ඉන්නවා දුවෙක් අරගෙන ඇවිල්ලා. ඒ වගේ අපේ තව සහෝදරයෙක් ඉන්නවා. ලොකු අවශ්‍යතාවයන් දෙකක් එක්ක. ඒගොල්ලන්ට මග පෙන්වුවේ මේ කන්නඩි ඇදගෙන ඉන්න පුංචි දුව. ඒ පොඩි දුව මාස 6 months ඉංග්‍රීසි 1 year ඉංග්‍රීසි එකට එන්නේ. පවුලෝ. අවුරුද්දක් විතර එනවා. කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. වාඩි වෙලා යනවා. නමුත් බොහොම අමාරුවේ මෙයාවම අල්ලගත්තා මං කරන පුංචි පන්තියකට. පන්තියට ඇවිල්ලා වාඩි වුණත් පළවෙනි දවස් ටිකේ. නමුත් අපිත් එක්ක ආශ්‍රය කරලා එයාට ජේසුස් වහන්සේ ගැන මිනිස්සු ගැන ලොකු පිපාසයක් එක්කලා ටීචෙන්න පටන් ගත්තා. ලොකු බරක්. ඒ නිසා තමයි ඕගොල්ලන්ගේ දරුවෝ පවා ඕගොල්ලන් පාස්ටර් ජූඩ්ලා වගේ පාස්ටර් ක්‍රිස්ටෝලා වගේ කට්ටියක් ඕගොල්ලන්ගේ දරුවෝ දාන්න මොකක් කරේ
බයිබලයේ කියනකොටත් වෙනස් වෙනවා. යාඥා කරනකොටත් වෙනස් වෙනවා. නමස්කාර කරනකොටත් වෙනස් වෙනවා. ආලේපලත් මිනිස්සු ආශ්‍රය කරනකොටත් වෙනස් වෙනවා. මේක ඇත්ත. එතකොට මහින්ද මල්ලා මේ දුව මගේ ක්ලාස් එකට එන නිසා එක දවසක් ඇස්වල වැඩි කතා කරන්න ඇස්වල කඳුළු පෙරිලා මට කියනවා මං ටික්ටොක් එකක් දැක්කා. මොකෝ ඕකේ. මට හරි සන්තෝෂයි. මොකද කාත් එක්කවත් කතා කරන්නේ නැහනේ. ඒ ටික්ටොක් එකේ මම දැක්කා අම්මා කෙනෙක්. එයාගේ දුවේගේ අසනීපයක් ගැන කියනවා. එකිනෙක මොකද්ද මගේ හදවතට වුණාලු එදා. ඒක මම පුදුම try එකක් දුන්නා පාස්ටර්. මේ අම්මව සම්බන්ධ කරගන්න. දැන් මොකද එයාට වෙකෙන් ලැබෙන්නේ? මොකුත් ලැබෙන්නේ නැහැනේ. මොකද එයාට ලැබෙන්නේ? මොකුත් ලැබෙන්නේ නැහැ. නමුත් එයාට දෙවියන් වහන්සේ තුල ගින්නක් ඇවිල්ලා විශ්වාසයක් ඇවිල්ලා දෙවියන් වහන්සේ සියලු දේ කරන්න පියාගේ හදවත මේ දරුවට ඇවිල්ලා පියාගේ හදවත මිනිස්සුන්ට ලලනග මොනවා කරන්නද? ආශිර්වාද කරන එක. ඒ නිසා අපි යාඥා කරන්ට යනවා. අපේ දුවගේ නම ඇවිල්ලා ලිහන්සා නේ. ලිහන්සා මිනෝලි. right? ලිහන්සා මිනෝලි අවුරුදු 4යි. අවුරුදු 4යි. ඇවිල්ලා කමෙන්ට්ස් එන්න මගේ වගේ දුවත් අරගෙන කම්පස් ජූඩ් සිස්ටර් ලලා කීප දෙනෙක් එන්ට එමෙන් උපේක්ෂණංග please come and stand with us එමෙන් මේ දුවත් එක්ක you also come and stand with us. ඊට පස්සේ මේ සහෝදරයාගේ නම අකිල right? අකිල ඇවිල්ලා රාජ්‍යයේ නිලධාරියෙක්. එතුමා කරන දේ මට කියන්න බෑ right? එතුමාටත් ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ දෙන්නම එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්. නමුත් දෙන්නම එකම ස්පිරිතාලෙට තමයි යන්නේ. අපේ චූටි දුවත් ඒ ස්පිරිතාලට යනවා. මෙයාත් ඒ ස්පිරිතාලටම යනවා. මෙයාටත් බෙහෙත් අවශ්‍ය නිසා. නමුත් අපි යාඥා කරන්නයි යන්නේ. ආමෙන්. පියාගේ හදවත මොකද්ද බ්‍රදර් සුනිල්? ඔබ සඵල වෙනවා දකින්න. ඒ නිසා අකිල ජේසුගේ ආසාව සම්පූර්ණ සුව වෙනවා දකින්න. ජේසු කරන්ට යන්නේ ඒක. දුව වාගේ පොඩි දුව ගැන ලිහන්සා ගැන ජේසුගේ ආසාවත් ඒකයි. මුළු සභාව මාත් එක්ක නැගිටින්න. එමෙන් කම් ලේඩිස් ටික මේ දුව ළඟට යන්න. Pastor Christo come this side. Get Akila here. Amen. Akila ළඟ. Daughter come and stand here. Amen. වා මෙයාගේ හැම කෙනෙක්ව දැත් දිගු කරන්නට දැන්. Thank you Jesus. Thank you Jesus. Thank you Jesus. මේගොල්ලෝ ලොකු බලාපොරොත්තුවක් එක්ක ඇවිල්ලා තින්නේ. කදුලල් මගේ පිසු දැමුවේ. Come, who's going to sing කදුලල් මගේ? Jonah sing it, Jonah. Thank you Jesus. කදුලල් මගේ පිසු දැමුවා. අද ජේසුස් වහන්සේ ප්‍රේමයේ පියෙක් නිසා කල්වරි කුරුසයට කැමැත්තෙන් ගියා. මිනිස්සුන්ට දිව්‍යමය සුවය දෙන්න. ඒ නිසා අකිලගේ ජීවිතේ කදුලල් වලට විසුදුමක් ලැබෙන්න යනවා. එමේ මේ දුවට විසුදුමක් ලැබෙන්න යනවා. Thank you Jesus. කදුලල් මගේ Hallelujah. විසදමුවා. Amen. Yes. බලාපොරොත්තුව ගෙන දුන්නා මගේ ජේසුනි ආදරේ ඔබට මගේ ජේසුනි ආදරේ ඔබට. එමේ තව එක වතාවක් කදුලල් මගේ කඳුලල් මගේ විසදමුවා බලාපොරොත්තුව ගෙන දුන්නා මගේ ජේසුනි ආදරේ ඔබට. Yes Lord. මගේ ජේසුනි ආදරේ ඔබට. Amen. දැන් හැම කෙනෙක්ම යාත්‍රා කරන්න. Come on, release the prophetic word. දෙවියන් වහන්සේගේ බලය යේසුස්ගේ නාමයෙන්
රෝග සුව කරන බලය, සාප කඩන බලය, pray in the name of Jesus. In the name of Jesus. Oh, in the name of Jesus. God, for your glory. Once again, for your glory, God. For your glory, God. For your glory, God, for my daughter. For this son, Lord, for your glory. Thank you, Lord. Shakareta lama soko kora ba 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 ba. For your glory, God. For your glory. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Lord. Thank you, Jesus. Thank you, Lord. Swamini, වහන්සේ අපේ පියා වහන්සේ කිව්වා මගේ ආසාව ඔබ සඵල වෙනවා දකින්න. එනිසා අපේ ලිහන්සේ මිනෝලිද්දුවට අවුරුදු 4 දැරියට වහන්සේගේ දිව්‍යමය සුවය ස්වාමිනේ වගේම අකිලට වහන්සේගේ දිව්‍යමය සුවය විස්තුති කරන අදහනා ලැජ්ජාවට පත්වන්නේ නැත නිසා වහන්සේ හාස්කම් කරන දෙවියන් වහන්සේ නිසා දැන් ස්වාමින් වහන්සේ ක්‍රියා කරමින් මහත් දේ කරන දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා අපිට සාක්ෂි ලැබෙන්න යන නිසා මේවා තුලින් ඔවුන්ගේ පරම්පරාවේ කට්ටිය ජේසුස් වහන්සේ කියන උතුම් ගැලවුම් කරුව මුණ ගැසෙන්න යන නිසා ස්තුති කරනවා Jesus Christus වහන්සේගේ නාමයෙන් Amen 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 Thank you please Amen Vadi Vendor thank you Let's be seated Amen ප්‍රශංසා වේවා පියෙකුගේ සිතුවිලි තමාගේ පුතාට Amen තාත්තා කියනවා පුතේ මට ඕනේ ඔබ සඵල වෙනවා දකින්ටයි දැන් ඒ හදවතේ තාත්තගේ හදවත දැන් මාත් එක්ක ඒ තාත්තා උපදෙස් ටිකකුත් දෙනවා මාත් සමග යමු දැන් දෙවනි පදයට යන්න ඒ තාත්තගේ උපදෙස් ටිකක් එමෙන් තාත්තලා වුණාම තාත්තලා උපදෙස් දෙන්නට ඕනේ නේ තාත්තා කෙනෙක් උපදෙස් දෙන්නට ඕනේ දැන් මේ මැරෙන්න ඔන්න මෙන්න ඉන්න තාත්තා පුතාට දෙන උපදෙස් තමයි මේවා මම පොළවේ සියල්ලේ යන ගමන යමි මම කිව්වගේ මේක නිකන් ජේසුස් වහන්සේගේ අන්තිම දවස් ටික නිසා තමයි එබැවින් නුඹ මොකක්ද බලවත්ව පුරුෂයෙකු මෙන් සිටින්න මං හරි කැමති මේ වචනයට දාවිද් නියම මිනිහා දැන් කාටද කතා කරන්න පාසක ක්‍රිස්ටෝ පුතාට පුතා ආවිලා පුරුෂයෙක්ද ඔව් මරු වචනයක් කියන්නේ ඔබ කොල්ලෝ බලවත් පුරුෂයෙක් හැටියට ඉන්න අද මොකද අද වර්තමාන සමහර පිරිමි හරිම දුර්වලයිනේ තාත්තා කොල්ලට කියනවා ඔබ බලවත් පුරුෂයෙක් හැටියට ඉන්න ඕනේ. ගෑණියෙක් වගේ හැසිරෙන්න එපා. දුර්වලයෙක් වගේ හැසිරෙන්න එපා. ඔබ බලයේ කෙනෙක් වෙන්න ඕනේ. ආමෙන්. ඔව්. බලයේ පුරුෂයෙක් වෙන්නට ඕනේ. කොහොමද? ඔව්. අද මේ ලෝකේ ප්‍රශ්න වලට ගොඩක්ම හේතුව පුරුෂයෝ බලවත් නැති නිසා. දුර්වල පුරුෂයෝ දුර්වල සමාජයන් බිහි කරයි. ඒ නිසා මේ උදෑසන අපි ඔබට මතක් කරනවා පුරුෂයෝ ඔබ බලවත් වෙන්නට ඕනේ. ඔබ දුර්වල වෙන්න එපා. බලවත් වෙන්නට. දැන් බලවත් වෙනවා කියන්නේ තමාගේ ගෑණිට අල්ලන් ගහන එක නෙමෙයි. ඒ කියන්නේ බලවත් නෙමෙයි ඔබත් මගේ මම සිංහල නමුත් මගේ දිව ලන්සෙනේ ඒකයි ප්‍රශ්නේ රයිට් කාන්තාවට ගහන එක මිනිහා නෙමෙයි මීහරකා
ඔව් ළමයින්ට අයුතු ලෙස ගහන මිනිහෙක් ඉන්නවා නම් ඒ මිනිහත් ගෑනිට ගහන එක මියහරක නම් ළමයින්ට හේතුවක් නැති තඩි බාන එක ඌ ගොන්හරකා. ඒක දාන්න මේ පාර ක්ලිප් එක දානකොට ඒක හොඳයි. වැදගත්. මොකද මේ රටේ මියහරක් සහ ගොන්හරක් පිරීලා. එනිසා ඉපදෙන එළහරක් සහ අනිත් හරක්ට ප්‍රශ්නයක් වෙනවා. ඔව්. දාවිද් කියන පුතේ ඔබ ශක්තිමත් පිරිමෙක් වෙන්න ඕනේ. ශක්තිමත් පිරිමෙක් වෙන්න ඕනේ. හරි ලස්සන වචනේ පාස ජූඩෝක. ශක්තිමත් පුරුෂයෙක් වෙන්න ඕනේ. අද ඒ තාත්තගේ අවවාද සුගානංගියෝ ඔගේ දරුවන්ට අද ඒ පියාණන් ඔබටත් මටත් කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයකින් තොරව මගේ දරුවනි ඔබ ශක්තිමත් දරුවෝ වෙන්න ඕනේ. මොන දරුවද? ඔබ ශක්තිමත් දරුවෝ වෙන්නට ඕනේ. ඇයි මේ තාත්තා බ්‍රදර් සුනිල් මේ වගේ අවවාදයක් දෙන්නේ? මේ තාත්තා ඔගේ පුතාට කියන්න හදන්නේ පුතේ ඔබ ශක්තිමත් දරුවෙක් වෙන්නට ඕනේ. මක් නිසාද මේ ජීවිත නැමැති ගමන තුල ඔබට මහත් අභියෝග බාධා වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. සෞත්තු මිනිස්සු ඔබට මුණ ගැහෙන්න යනවා. පරීක්ෂාවල් එන්ට යනවා. ප්‍රශ්න බොහොමයක් එන්ට යනවා. නොහිතු දේවල් ඔබට සිද්ධ වෙන්න යනවා. මේ හැම දෙයකින් ජය ගන්නා වූ පිණිස ඔබ ශක්තිමත්ව සිටින්නට ඕනේ. ඔබේ ඇදහිල්ල තුල ශක්තිමත්ව සිටින්න. දෙවියන් වහන්සේගේ වචනය දැනුම තුල ඔබ ශක්තිමත්ව සිටින්නට ඕනේ. ඔබේ ආත්මීය ජීවිතය තුල ඔබ ශක්තිමත්ව සිටින්න ඕනේ. මක් නිසාද නැතිනම් අභියෝගයේ කුණාටු වෙන දවසේදී ඔබ විනාශ වෙන්නට යනවා. ශක්තිමත්ව සිටින්න. මෙතන සිංහල කොන්ග්‍රිගේෂන් එක ඔබ ශක්තිමත් කොන්ග්‍රිගේෂන් එකක් වෙන්න ඕනේ. දුර්වල සෙනගක් වෙන්න එපා. ශක්තිමත් සෙනගක් වෙන්න. මේ විශේෂ වූ සතියේ ඔබත් මාත් අදහන අපි නමස්කාර කරන බයිබලයේ අපේ කතුරුවරයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශක්තිමත් කෙනෙක්. පස ක්‍රිස්තෝ ඔයා ගුරුවරයානේ. සාමාන්‍යයෙන් කසපාරවල් 39ක් ලැබපු කට්ටියට ගොඩක් වෙලාට මොකද වුනේ? ගොඩක් වෙලාවට ඉතිහාසයේ ඒගොල්ලන් මැරුණා. කසපාරවල් 39ට පස්සේ මැරුණා. නමුත් ජේසුස් වහන්සේ කසපාරවල් 39ක් පමණක් නොවේ කුරුසයකුත් උස්සගෙන ගියා. ඊට පස්සේ පාස ක්‍රිස්තෝ ජේසුස් වහන්සේට එකපාරයිනේ කසපාරවල් 39. පස්සේ ජූඩ් පාවුල් තුමාට මොකද උනේ? කී පාරක්ද? බලන්නකෝ එතුමගේ ශක්තිය කොහමද? සමහරකුන්ට එකපාරක් 39 කන්න බැරි වුණා. එන්ට කොහොමද පවුල් තුමා? මරන්න බැරි වුණා ඒත්. ශක්තිමත් ආමෙන්. ශක්තිමත් මිනිස්සු. ශක්තිමත් මිනිස්සු. ඔබ ශක්තිමත් වෙන්නට ඕනේ බෙතනියක. ඔබ දුර්වල වුණොත් ඔබේ ඇදහිල්ලේ දැනුමෙන් මේ 21 වෙනි සතවර්ෂයේ මුලා කරන සභා යුගයක ඔබ නැති වෙලාම යයි. ශක්තිමත් වෙන්න. පියාගේ අවවාදය ඔබ ශක්තිමත්ව සිටින්න. ආමෙන්. ඔබේ තාත්තා හැටියට ඔබ හැම කෙනෙකුටත් මමත් කියන්නේ ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. ආමෙන්. අවුරුදු 25ක් තිස්සේ මම ඔබට උගන්වනවා මොනවා වෙන්නද? ශක්තිමත් වෙන පිණිස. ඔබ ශක්තිමත් වුණොත් ඒකේ ඵල ප්‍රතිඵල ඔබ විතරක් නෙවෙයි ඔබේ පරම්පරාවල් භුක්ති විඳින්නට යනවා. එතරින් නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ තාත්තා ආයි 3 වෙනි පදයට යන්න ආයි අවවාද ටිකක් දෙනවද? ඕකේ. ඒ අවවාද ටිකේ මේමයි ආයිත් කියන්නේ. ඒ ටික ඔබ ගෙදර ගිහිල්ලා කියවන්න රයිට් මේ වෙලාවත් යන නිසා මට ඕනේ යාත්‍රා කරන්න ටිකක්. ඒ දෙවනි අවවාදයෙන් කියන්නේ පුතේ ඔබ කැමති දේ කරන්න එපා. ස්වාමින් වහන්සේගේ වචනේ ලියා තිබෙන සහ කියා තිබෙන දේවල් ඔබ කරන්න. ජන අල්ලගත්තද? ඔබ කැමති දේ කරන්න එපා.
ඒ ලියා තිබෙන කියා තිබෙන දේවල් කරන්නට. තාත්තගේ අදහස ඔහුගේ පුතාට පුතේ ඔබේ කැමැත්ත ඔබ කෙරුවොත් ඔබ විනාශ වෙන්න යනවා. අද මිනිස්සුන්ගේ ලොකුම ප්‍රශ්නේ මොකක්ද? මොකද්ද ප්‍රශ්නේ? මිනිස්සු කාගේ කැමැත්තද කරන්නේ? ඒගොල්ලන්ගේ කැමැත්ත. මිනිස්සු නැති වෙලා තිබෙන්නේ දේව කැමැත්ත කරන්නට ගිහිල්ලා නෙවෙයි. මිනිස්සු නැති වෙලා තිබෙන්නේ තමන්ගේ කැමැත්ත කරන්නට ගිහිල්ලා. දේව කැමැත්ත දැනගන්න කියලා පල්ලියට එන ගොඩක් කට්ටිය තාම කරන්නේ තමාගේ කැමැත්ත. දේව කැමැත්ත කරන්න කියලා පල්ලියට එන කට්ටිය ගොඩක් කට්ටිය තාම කරන්නේ කා කැමැත්තද? ඒගොල්ලන්ගේ කැමැත්ත. ඒ නිසා තමයි විනාශය. ඔබේ ජීවිතේ විශාලම ප්‍රශ්නේ මේකයි. ඔබ කරන්නේ ඔබේ කැමැත්ත. දැන් පාස්ටර් ජෝඩ් ඉසිසලලා ඉන්නවනේ. පාස්ටර් ක්‍රිස්ටෝත් ඉන්නවා. ඔයගලන්ට ළමයින් ඉන්නවනේ. පාස්ටර් ක්‍රිස්ටෝ පාස්ටර් ජෝඩ් කියන අහමු මේක. මිරකල් වයින් කරමු ඕකේ. කොල්ලෝ තුන් දෙනෙක් ඉන්නවනේ මෙතන. ඔයගලන්ගේ කොල්ලන්ට ඔයගලන් ගහලා තියනවද? ගහලා තියනවා. Right. Then Pastor Judo, okay. Then Joel ko Joel. Hina වෙවි ඉන්නවා පිටිපස්සේ. ඔයාගේ පුතාට ඔයා ගහනකොට මෙතන නිකන් අහනවා. දැන් මේක නරක දෙයක් නෙමෙයි. මම හරි විදියට අහන්නේ. මෙතන කී දෙනෙක් අම්මලා තාත්තලා තමාගේ දරුවන්ට ගහලා තිබෙනවා. අත් උස්සලා පෙන්නන්න බහන්න. නරක දෙයක් නෙමෙයි. Thank you. Very good. දැන් අත්පල්ලයට දාන්න. දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. ඔයා ජොයල්ට ගානකොට පාස්ටර් ජූඩ් සන්තෝෂෙන්ද ගෙව්වේ මට කියන්න. මෙතන මොන අම්මද තාත්තද තමාගේ දරුවන්ට ගහනකොට සන්තෝෂෙන් ගහපු අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවනම් අතක් උස්සලා පෙන්නන්නකෝ. ගහපු අම්මලා තාත්තලා 100 ගණන් සන්තෝෂෙන් ගහපු එක්කින්නවත් නැහැනේ. ඇයි ඒ? සමහරක් වෙලාවට ටෙක්ලා ටීචර් අපි ආස නැති වුණත් අපි සමහර දේවල් කරනවා. අපි ආදරේ නිසා. ඇහුණද? සමහරක් වෙලාවට අපි ආස නැති වුණත් අපි මේ දේවල් කරනවා අපි ආදරේ නිසා. මේ අපි කතා කරන්නේ පියාණන් වහන්සේ ගැන. සමහරක් වෙලාවට පියාණන් වහන්සේත් ඒ වගේ. දැන් ජෝයල් ගෙන ඇහුවොත් එම ජෝයල් පුතා මොකද තාත්තා ගැන හොඳ එලිදරවක් නැත්තම් ප්‍රශ්නයක්. ජෝයල් ගෙන අහලා බැලුවොත් එම පුතේ ඔබේ තාත්තා ඔබට ගහනකොට ඔයාට සන්තෝෂ හිතුණාද? ජෝයල් ඇත්ත කියන්නේ නැහනේ. නැහැ. සාමාන්‍ය තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ළමයට ආදරෙන් හරි ගානකොට ළමයි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ආදරේ නෑ ඔයාට. ඔයා මගේ තාත්තා නෙමෙයි. ඔයා මට එපා. එහෙම නෙමෙයිද? මට මැවි පේනවා මිරකල් එහෙම කරනවා. You are not my dada. You are not my dada. I don't like you. එහෙම නෙමෙයිද? ඒ කියන්නේ ළමයාට තාත්තගේ අම්මගේ හදවත තේරුම් ගන්නේ නැති නිසා මොකද වෙලා තිබෙන්නේ? ඒගොල්ලෝ ඇටැක් කරනවා. ඒ නිසා තමයි මේ උදෑසන පියාණන් වහන්සේගේ හදවත ගැන පාස්ටර් ක්‍රිස්ටෝ හොඳ එලිදරව්වක් ඕනේ ක්‍රිස්තියානි සභාවට. එලිදරව්වක් නැහැ සභාවට. සමහරවිට මම දේශනා කරනකොටත් ඒ වගේ තමයි. මම ගිය සිකුරාදා හිටියා 50-60 පැටම කට්ටියක් එක්ක මං හිටියා. ගිල උත්සවයක. ඒකෙදිත් මට සමහරක් දේවල් දෙවියන් වහන්සේ සැර දේවල් ටිකක් කියන්න කිව්වා. මට කියන්න සිද්ධ වෙනවා ඉතින් මං කියනවා. එතකොට ඒගොල්ලන්ට හැගෙනවා ඇති මමත් අර පාස්ටර් ජූඩ් වගේ ජෝයල්ට ගහන කෙනා වගේ. ප්‍රශ්නයක් නැහැ ඒක මට. නමුත් හදවත වටහා ගත්තොත් මොකද වෙන්නේ? කියයි මේ මිනිහා නියම මිනිහා.
ගුණ යහපත් සැබෑ වූ එඩේරා කන්න දෙනවා විතරක් නොවේ. බොණ්ඩ දෙනවා විතරක් නොවේ. රැක බලා ගන්නවා විතරක් නොවේ. අවශ්‍ය කරන වෙලාවේ පාවිච්චි කරන්න ඕනේ. දේව වචනේ වගේ. පොදත් නැහැ නමුත් මේක කියන්න ඕනේ ඉස්සරස මට එක්කෙනෙක් කතා කරලා වැඩිකල් නැහැ බ්‍රදර් සුනිල් මේම කිව්වේ මට. මොකද දැනගැනීම නැති නිසා. පාස්ටර් ලෝක අමාරුවක වැටලා ඉන්නේ කිව්වා මම. මම කිව්වා මොකද ප්‍රශ්න වගේ. අපි එක්තරා පල්ලියකට ගියා. ඒකෙන් ගිහිල්ලා ඔක්කොම කරාට පස්සේ අපිට කිව්වා තෙල් බෝතල් ගන්න කිව්වා. මොකද ආයිතෙන් අපි තෙල් බෝතල් ටික ගත්තා කිව්වා. දවස් ගාණක් තෙල් ගන්න කිව්වා. අපි ගත්තා කිව්වා තෙල්. මොකද ප්‍රශ්නේ ඉතින් මේ මගෙන් අහන්නේ. පාස්ටර් මොකද දෙන්නේ? මං කියන්නේ. මොකද ඔයාගේ ප්‍රශ්නේ දැන්? පාස්ටර් කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. තෙල් ගත්තේ ගෙදරට වියදම් කරන්න තිබු සල්ලි වලින්. ළමන්ගේ ෆීස් ගෙවන්නත් බැහැ දැන්. අරවා මේව වෙලා තියෙන්නේ. දැන් මුළු ගෙදරම ලොකු වියවුලක්. පාස්ටර්ට මොකද හිතෙන්නේ ඒ ගැන? මගේ බයිබල් දැනුම හැටියට තෙල් ආලේප කරලා යාඥාවල් ලබා ගන්න කියලා තියෙනවා. තෙල් සල්ලි වලට ගන්න කියලා නැහැ. ඇහුණද? ලලා අල්ලගත්තද? මගේ බයිබලයට අනුකූලව තෙල් ආලේප කරගන්න කියලා තියෙනවා. ආලේප කරලා යාඥා ලබා ගන්න. තෙල් සල්ලි වලට ගන්න කියලා නැහැ. මමත් තෙල් ගන්නවා. සයිකල් අපේ වාහන වලටයි ගෙදර උයන්ඩයි තෙල් ගන්නවා. ඔව්. වෙනවට මං තෙල් ගන්නෑ. අපි තෙල් විකුණන්නෙත් නෑ බෙතනියකේ. ඔව්. ගෙදරම ප්‍රශ්නයක්. පාස්ටර් මොකද කියන්නේ? මං මට කියන්න දෙයක් නැහැ. මං අපි ඕගලන්ට ඕන තරම් කියලා තියෙනවානේ. තව කෙනෙක් මේ ඇත්ත කතන්දර කියන්නේ. තව කෙනෙක් පාස්ටර් ක්‍රිස්ටෝ තව චර්ච් එකට ගිහිල්ලා. ඒ චර්ච් එකේ එයාට හිතුණලු එයාගේ නම පොඩ්ඩක් හයිලයිට් කරගන්න ඕනේ. ඒ නිසා මොකද කරලා තියෙන්නේ? ඒ මුණාම වෙනවලු ඒක. ඒ චර්ච් එකේ කට්ටිය කිව්වලු ඔබ මේ සභා දර්ශනයට ආයෝජනය කරන විට මගේ ජීවිතයට මගේ සේවයට මගේ ආලේපයට ආයෝජනය කරොත් මේ වගේ දෙයක් වඩ සිතා ගන්නට බැරි ආශිර්වාද ලැබෙන්න යනවා කිව්වලු. මෙයාට ඒ ගැන ආස හිතුණලු. ආස හිතලා කාර් දෙකක් තිබුණලු. මේ ඇත්ත කතාවක්. එක කාර් එකක් වික්කලු. විකුණලා ඒ කාර් එකේ සල්ලි දුන්නලු. දැන් මට කතා කළා කියන පාස්ටර් අපේ ගෙදර යුද්ධයක් වගේලු. මොකද ප්‍රශ්නේ? අපේ ගෙදර අපි කාර් දෙකක් එක්ක පුරුදු වෙච්ච කට්ටියනේ. මේක ඇත්ත. දැන් කාර් දෙකක් නැති නිසා මුළු ගෙදරම අවුල් පාස්ටර්. What can we do about this? I can't do anything. මට කරන්න පුළුවන් දෙයක් නැහැ. පාස්ටර් මොකද හිතෙන්නේ? මට හිතන දේවල් අවුරුදු ගානක් තිස්සේ මමත් කාර් විකුණලා අපි ආයෝජනය කළා තියෙන අපි ආයෝජනය කළා නැහැ කාර් විකුණලා යමක් ලබා ගන්නට. අපි ආයෝජනය කරේ ප්‍රේමය නිසා. යම් කිසි පාස්ටර් කෙනෙක් යම් කිසි සේවයක් කියනවනම් ඔබ මේකට 50000ක් දැම්මොත් ඒ හේතුව නිසා ඔබට රුපියල් 50000ක් ලක්ෂයක් ලැබෙන්න යනවා නම් ඒක ස්වීප් ටිකට් එකක් විකුණන එක. ඒව ගන්න එපා. ඔව්. ඒ වගේ අද ඉන්නවා මිනිස්සු. ඒ නිසා තමයි පියාණන්ගේ අවවාද දරුවෝ පිළිපදින්න ඕනේ. ප්‍රවේශම් වන්ට. දැන් පාස්ටර් ක්‍රිස්ටෝගේ පගස්ගේ සල්ලි දෙනවද? කීයක් දෙනවද? 3000ක්. 3000 ගන්නකො එළියට. මට 3000ක අවශ්‍යතාවයක් තිබුණ නැත්te කියන්න බෑ. ඒකත් නිකන් හරි ටයිමින් එක වහන්න නේ. දෙවියන් වහන්සේගේ වැඩේ කොහොමද කියලා සුගා? මේක ඇත්තටම දිව්‍යමය ක්‍රියාවක් වගේ. ඕ. චබි මේම කරන උඩ ඉඳලා මහලා කෙනිය. එන්න 3000 දෙන්න මට. දැන් බාන්නකෝ මෙන්න දැක්කද? මම පාස් ජූඩ්ගෙන් ඉල්ලුවේ නෑනේ. ඔයාගේ 3000 තියෙනවද? ලලාදියා බැලුවා මේව. පාස් ක්‍රිස්ටෝ වාඩි වෙන්නෙත් නැවන්න. සාමාන්‍ය උපන් දිනේ කොහේ හරි කියලා තෑග්ගක් දුන්නාට ඉස්සර කියලා වාඩි වෙනවද? මේක වාඩි වුණෙත් නැහැ. හිටගෙනම ඉන්නවා.
දැන් පාස්ටර් ක්‍රිස්ටෝ බයිබලයට අනුකූලව මේ 3000 දෙවියන් වහන්සේ මට කතා කරපු නිසා ඔය කතා කරන්න තෝරන්නේ. එයාට හිතනවා මට ඇවිල්ලා මේක අපේ පාස්ටර්ට දෙන්න ඕනේ. හොඳ වැඩක්ද නරක වැඩක්ද? බයිබලයට අනුකූල බයිබලියේ වැඩක්. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරයිද නැද්ද? අනිවාර්යෙන් කරනවා. නමුත් මම මෙහෙම කියනවා. 3000ක් දෙන හැම කෙනෙකුටම 30000ක් ලැබෙනවා. 3000ක් දෙන හැම කෙනෙකුට 30000ක් ලැබෙනවා. මගේ ආලේපයට ඔබ ආයෝජනය කරන්න. මේකට දාන්න. දැන් මෙයා 3000 දෙනවා. ඇයි දෙන්නේ 3000? මේක ස්වීප් එකක් වෙලා. මම දෙවියන් වහන්සේට මගේ ෆැමිලි එක මම කිව්වා අපේ මම කාර් විකුණලා දාලා තියෙනවා. පාස්ටර් ක්‍රිස්ටෝලා පාස්ටර් ජූඩ්ලා තේම තමයි කරලා තියෙන්නේ. මම මගේ රත්තරන් මාල ගලවලා දාලා තියෙනවා. බ්‍රේස්ලට් ගලවලා දාලා තියෙනවා. මම කවදාක්වත් දැම්මේ නෑ මේ කිසි දෙයක්. මම ජේසුස් තින ආදරේ නිසා මට ඒ වෙලෙත් මට ඕන කරන්න මේක මම කරලා තියෙනවා. නමුත් කවුරුහරි කිව්වොත් එහෙම විශානවා මේකට වපුරලා බලන්නකො මේකටම දාන්න මං දාන්නේ. ඔව්. දැන් පාස්ටර් ක්‍රිස්ටෝ ආට තීරණයක් ගන්න පුළුවන්. වාට මේ 3000 හිතන හින්දා මට දෙන්නත් පුළුවන්. එහෙම ලැබුණොත් ඔයාට හොඳයි. නැත්තම් මේක 3000 මට දුන්නොත් ඔයාට රුපියල් 30000ක් ලැබෙයි. මොකක්ද ඔයාට ඕනේ? කොහොමද මගේ ක්‍රමය? මොන ක්‍රමේ වුණත් 3000 මට එනවා. දෙවියන් වහන්සේ දැනුම දෙනවා right? මම දන්නේ මේ බිස්නස් කට්ටියට දැන් මේ කියන කතාවක්. ඇමරිකාවේ නිව්යෝක් වල මෑන්හැටන් වල මේක සිද්ධ වෙන්නේ. ඉන්දියාවේ මිනිස්සෙක් කෝටිපතියෙක්. සුත්තට සල්ලි තියෙන මිනිහෙක්. මිනිහ බැංකුවට ඇවිල්ලා කියනවලු සර් මට ඩොලර් 5000ක් විතර දෙන්න පුළුවන්ද ණයට? ඉතින් කතා කළා ඇව්වලු මොකටද ඔබට ඩොලර් කොනේ මම ඉන්දියාවට යනවායිත් මට ඒ නිසා ඩොලර් 5000ක් ණයට දෙන්න. ඊට පස්සේ බැංකුවේ කතා කරලා ඇව්වලු ඉතින් මේ 5000ක් දෙන්නම් ඇපේට මොකද්ද තියෙන්නේ කියලා ඇව්වලු. ඊට පස්සේ කිව්වලු ඇපේට ඕන නම් මගේ ළඟ තියෙනවා පෝෂ් කාර් එකක්. මම ඇපේට කාර් එක තියලා යන්නම් කිව්වලු. ඉතින් අර එක්කෙනා මැනේජර්ට කිව්වා මැනේජර් කිව්වා අයිසේ ගන්නවා. ඩොලර් 5000කට කොයිද හලුව කාර් එකක් ඇපයකට ගිහිල්ලා පාස්ටර් ජෝඩ් දවස් 30කට පස්සේ නිවාඩුව ගිහිල්ලා ආයෙත් ආවලු. නිවාඩුවට ආවම මිනිහව දැක්කා මැනේජර් කට්ටිය ඔක්කොම නැගිට්ටලු. නැකලා කිව්වලු මිස්ටර් සිං ඔයා ගියාට පස්සේ අපි ඔයාගේ ඩීටේල්ස් දාලා බැලුවා. ඔයා කෝටිපතියෙක් නේ කිව්වලු. ඔයා මොකටද අපෙන් ඊට පස්සේ 5028ක් ගෙවන්න උනාලු. ඔයා ඩොලර් 28ක් පොලියලු. මිස්ටර් සිං ඇයි ඔයා ණයට අපෙන් 5000ක් ගත්තේ? මිස්ටර් සිං කිව්වලු මේමනේ මට යනකොට මේ කොහෙවත් මේ නිව්යෝක් වල කාර් එකක් පාක් කරලා යන්න බෑ දවසට ඩොලර් 60ක් විතර යනවලු. මම දවස් 60ක් ඩොලර් 60ක් වැඩි කිරීම 30 කීයද ඩොලර්? ඩොලර් 1800ක්. ඔක්කොව බලනවකෝ මට ඩොලර් 28කට කාර් එක දවස් 30ක් පාක් කරලා යන්න ලැබුණා. කොහොමද මොලේ? මං ගේන්න හදන අදහස මේකයි. ඔන්න දැක්කද? ඔව්. දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට ඒ වගේ මොලයක් එන්න ඕනේ. එමෙ. ඕගලන්ට මොලේ නෑ අලියේ තමයි තියෙන්නේ. ඒක තමයි හරියන්නේ නැත්තේ. නමුත් අද ඉඳලා මේක වෙනස් වෙනවා එමෙ. ඔව්. ඔය මේ ලලලංග අල්ලගත්තනේ. දැක්කද? කොහොමද වැඩේ? ඔව්. සිස්ටම් එක කොහොමද?
බැංකුවේ මැනේජරුත් කියනවලු මේ වගේ අපි බිස්නස් අයිඩියාස් අහලත් නැහැලු. good system no? පුතේ ඔබ කැමති දේ කරන්න එපා. කවුද කියන්නේ? තාත්තා කියන පුතාට. ඔබ කැමති දේ කරොත් ඔබ නැති වෙයි. නමුත් ඔබ ලියා තිබෙන කියා තිබෙන දේ කරන්න මා සමග නැගිටිනවද? ආමෙන්. Thank you Lord. පියෙක්ගේ වචන දරුවෙකුට බොහෝ දේවල් අපි කතා කරා මේ උදෑසන. Thank you Jesus. Thank you Jesus. Can just sing that song for me? Hallelujah. Hallelujah. Yes, amen. Thank you Lord.